අද අපි ලෑස්ති වෙන්නේ පහසුවෙන්ම මහන්න පුළුවන් කලිසමක් මහ ගන්න. දැන් අපි බලමු කොහොමද මිනි ටික හදාගන්නේ කියලා. මට ඕන උස 24යි. ඉන්නට දානවා මම අඟලක ඉලාස්ටික් එකක්. ඒ අඟල ඉලාස්ටික් එක දාන්න මම ඉන්නට මැහුම් වාසි එකතු කරනවා අඟල් 2.5. අඟල වගේ දෙගුණට මැහුම් වාසි භාගයක් එකතු කරලා ඊළඟට කලිසමේ වාටිය මහන්න මම අඟල් 1.5ක් ගන්නවා. දැන් අපි මෙන්න මේ ටික ඔක්කොම එකතු කරලා ගන්නවා අඟල් 28. දැන් මට කලිසම මහන රෙදි කොටසේ උස ඕන අඟල් 28. ඊළඟට රෙදි කොටසේ පළල තීරණය කරන්න උකුල වටමින්ම බෙදනවා මම 4. දැන් මගේ උකුල වට 34ක් තියෙනවා. මම ඒක 4ෙන් බෙදනවා. බෙදලා ඒකට මම එකතු කරනවා අඟල් 5. අඟල් 5. 34 4ෙන් බෙදුවම 8යි භාගයයි එකතු කළා 5 13යි භාගයයි. 13යි භාගයයි. දැන් මට අඟල් 28ක් උස 13යි භාගයක් පළල රෙදි කොටසක් ලෑස්ති කරගන්න ඕනේ. අඟල් 28ක් උස අඟල් 13යි භාගයක් පළල රෙදි කොටසක් ලෑස්ති කරගත්තා. දැන් මේ රෙදි කොටස මෙන්න මේ විදිහට පටවල් දෙකක් තියෙනවා. ඒ පටවල් දෙක මෙන්න මේ විදිහට මෙහෙම නවලයි තියෙන්නේ. දැන් මේ විදිහට අපි බැලුවොත් මෙතන පටවල් 4ක් තියෙනවා. මෙන්න 13යි භාගයක් පළල රෙදි කොටස් 4ක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මේ අයින වෙන් කරගන්න එපා. මෙතන තියෙන්න ඕනේ නැම්මක්. දැන් මම තනි රෙද්දක් නවාගත්ත නිසා මෙතනත් නැම්මක් තියෙනවා. ඒ නැම්ම මම කපනවා. දැන් මෙන්න මේ පැත්ත නැම්මක්, මේ පැත්ත වෙන් වුණු තැන. මේක ඉලාස්ටික් එක දාන්න අඟල් 2.5ක් ඉහළට ගත්තනේ. ඒ අඟල් 2.5 මම ඉහළ සිට පහළට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට අපිට ගෝල්සිය උස මැන ගන්න ඕන කලිසමේ. මේකේ ගෝල්සිය උස තියෙනවා අඟල් 10ක්. මම මේ අඟල් 10ට අඟලක් එකතු කරනවා. බුරුලට තියෙන්න ඕන නිසා. ඔයාලට ගෝල්සිය උස මැන ගන්න හැටි ලින්ක් එක මම පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. ඔයාලා එකෙන් බලා ගන්න කොහොමද ගෝල්සිය උස මැන ගන්න කියලා. දැන් මෙතන තියෙනවා රෙදි පටවල් 4ක්. ඒ පටවල් 4ෙන් උඩ පටවල් දෙක මම මෙන්න මේ විදිහට මෙහාට අදිනවා. ඇදලා මෙතන කෙළවරේ සිට අඟල් 2ක් ලකුණු කරනවා. ලකුණු කරලා ඒ අඟල් 2 ලකුණු කළ තැනට ඉහළින් තියෙන පට මෙන්න මේ විදිහට තියා ගන්න. මේ රේඛාව අඟල් 2 දක්වා අඳිනවා. ඇඳලා ඉහළ තියෙන පටෙන් මම අඟල් 2ක් ඇතුළට ලකුණු කරනවා. ලකුණු කරලා ඒ අඟල් 2 පහළ මෙන්න මේ විදිහට හැඩ කර ගන්නවා. දැන් මෙන්න මේ විදිහට තමයි ගෝල්සිය හැඩය මෙතන හැඩ කරගන්නේ. ඊළඟට ඔයාලට කලිසමේ කකුල මම කෙලින්ම ගණ්ඩායි ලෑස්ති වෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මෙතනදී කකුල පහලින් පුංචි කරලා කපා ගන්න පුළුවන්. ඉහළ පටවල් දෙකට ඇඳලා තියෙන හැඩය මෙන්න මේ විදිහට කපා ගන්නවා. කපලා ඒ කොටස අයින් කරා. මේ තියෙන්නේ මගේ ඉදිරිපස පළුව. ඉදිරිපස හැඩයේ සිට අඟල් 1.5ක් ඉදිරියට ලකුණු කරනවා. රේඛාවක් ඇඳගෙන මෙන්න මේ විදිහට පිටුපස ගෝල්සිය හැඩය, ඒ කියන්නේ කරු හැඩය ඇඳ ගන්නවා. දැන් ඔයාලා මතක තියාගන්න ටිකක් මහත කෙනෙක් වගේ නම් මෙතන අඟල් 2යිනේ මම ගත්තේ. ඒ ප්‍රමාණය අඟල් 3ක් වගේ ගන්න. ඊටත් වඩා ගොඩක් මහත නම් අඟල් 4ක් වගේ ගත්තට කමක් නැහැ. එතන අපිට නැම්මක් තියෙන්නේ. ඒ නැම්ම මම වෙන් කර ගන්නවා. ඉදිරිපසයි පිටුපසයි දෙක එක රෙදි කොටසකට එන විදිහට තමයි කැපිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. පැහැදිලිනේ?
මේ තියෙන ඉදිරිපස, මේ තියෙන පිටුපස. ඉදිරිපස මාක් කරගන්න. මාක් කරගෙන ඇඳුම මහ ගත්තම ඉදිරිපස පිටුපස අපිට හොයාගන්න අමාරුයිනේ. ඉදිරිපස පැත්තට පොඩි බෝ එකක් වගේ තියාගන්න. එතකොට ඔයාලට ඉදිරිපස පළව හොයාගන්න ලේසියි. ඉන්නට දාන්න මම ඉන්න වට මිම්මෙන් අඟල් 4ක් අඩු කරලා අඟලක් පළල ඉලාස්ටික් කොටසක් කපාගෙන තියෙනවා. ඉනවට 26යි 26න් අඟල් 4ක් අඩු කරලා මම මේ ඉලාස්ටික් එක අඟල් 22ක් දිගට කපාගෙන තියෙනවා. දැන් අපි මේ ඇඳුම කොහොමද මහගන්නේ කියලා බලමු. දැන් මම එක කකුලක් අරගෙන තියෙන්නේ කකුලේ මැද පැත්තේ හැඩය ඌට්ටුව දාලා නැහුවාසිය ඔලොක් කරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ විදියට යට පළුවෙන් අඟල් භාගයක් එන විදියටත් ඉහළ පළුවෙන් අඟල් කාලක් එන විදියටත් මූට්ටු කරලා පැතලි මූට්ටුවක් දාගන්න පුළුවන්. දැන් මම මහන්නේ පැතලි මූට්ටුවක් එන විදියට. වැඩිපුර තියාගත්තු පට මෙන්න මේ විදියට නවලා ඊට පස්සේ අපි මෙතන පළුව උඩට තියලා මේ පැත්තේ අයින දිගේ මහගෙන යනවා. ඒක ඔයාලා පරිස්සමට මහගන්න. දැන් මේකේ කකුලේ ප්‍රමාණය පුංචි වුණාම ටිකක් අමාරුයි මහගන්න. දැන් මේක ලොකුවට තියෙන නිසා මහන්න ලේසි. ඔයාලා කැමති විදියට මේ මුට්ටුව දාගන්න. දැන් මම මෙන්න මේ විදියට කකුලේ ඇතුල් පැත්තේ මූට්ටුව පැතලි මූට්ටුවක් විදියට දාගත්තා. ඒතර මේ තියෙන කන පිට පැත්ත, මෙන්න මේ තියෙන්නේ හොඳ පිට පැත්ත. දැන් මම මේ විදියටම අනිත් කකුලෙත් මූට්ටුව දාගන්නවා. දැන් අපි කකුල් දෙකම මහගත්තා. කකුල් දෙකේම මැද පැත්තේ මූට්ටුව දාගත්තා. මෙන්න මේ විදියට මේ කොටස් දෙක තියාගන්නවා. දැන් මේ ගෝල්සිය වටේ යන කරුව වටේ යන රවුම් මූට්ටුව. දැන් මෙන්න මේ තියෙන ඉදිරිපස, මේ තියෙන ඉදිරිපස, මෙන්න මේ ඉදිරිපස පළු දෙක එකට හිටින විදියටත් පිටුපස එකට හිටින විදියටත් මම මෙතන මැද මූට්ටුව තියාගත්තා. තියාගෙන දැන් මම මෙතනටත් දාන්නේ පැතලි මූට්ටුවක්. දැන් ඔයාලා මතක තියාගන්න මෙතන මූට්ටු දෙක එක කෙලින් එන්න ඕනේ. මූට්ටුව දාගත්තා. ඊළඟට අපි පැතලි මූට්ටුව දාගන්නවා. මෙතන අඟල් කාල නවලා ඇඳුම උඩට මේ විදියට නවලා සම්පූර්ණ රවුමම මහගෙන යනවා. මේ රෙදි පටවල් දෙක හොඳට දෙපැත්තට ඇදිලා යන විදියට තියාගෙනයි මහන්න ඕන. නැත්නම් රැලි වෙලා නැහැවි. කරු මූට්ටුව දාගෙන ඉවරයි. ඊළඟට අපි ඉලාස්ටික් එක දාන්න ඉන්න නවලා මහ ගන්නවා. දැන් ඉන්නට අපි අඟල් 2මාරක මැහුවාසියක් තියෙනවා. මම මෙතනින් අඟල් භාගයක් නවලා 1මාර ඉර ඇඳලා තියෙනවානේ. එතනට තියලා මම මේක නවලා මහ ගන්නවා. ඉලාස්ටික් එක ඇතුල් කරගන්න පොඩි ඉඩක් තියලා වටේම මහ ගන්නවා. දැන් මම ඉලාස්ටික් එක දාන්න මෙතනින් ඉඩ ඉතිරි කරගත්තා. ඊළඟට මම යතුරු කටුවක ආධාරයෙන් ඉලාස්ටික් එක එන ඇතුළට දාගන්නවා. මම ඉලාස්ටික් එක මෙන්න මේ විදියට එළියට ගත්තා. අරගෙන මේ ඉලාස්ටික් එක ඇඹරෙන්නේ නැති විදියට වටරවුමම තියෙනවද කියලා බලන්න. බලලා ඉලාස්ටික් එකේ
මෙතන කෙලවර අඟල් භාගයක් එක පිට යවලා මැස්මක් දාගන්න. මේ විදිහට අඟල් භාගයක් එක පිට යවලයි මහගන්නේ. ඉලාස්ටික් එක මහගත්තා. ඊළඟට මම ඉලාස්ටික් එක මේ සිදුරෙන් ඇතුල් කරනවා. ඇතුල් කරලා දැන් මෙතන මේ මහන්න නැතුව තියාගත්තු සිදුරත් මැෂින් කරගන්න. දැන් අපි ඒ තියාගත්තු හිඩසත් මහ ගන්නවා. ඔයාලා ගන්න ඉලාස්ටික් එක අනුව අඩු කරන ප්‍රමාණය තීරණය කරන්න. සමහර ඉලාස්ටික් ඇදිලම යනවා. එහෙම වුණොත් ඔයාලට අඟල් 4 වෙනුවට 5ක් 6ක් වගේ අඩු කරගන්න වේවි. තද ඉලාස්ටික් එකක් නම් අඟල් 2ක් 3ක් වගේ අඩු කරලා ගන්න පුළුවන්. දැන් මම ඉලාස්ටික් එකේ දාලා ඉන මහගෙන ඉවරයි. ඊළඟට අපිට කකුලේ වාටිය මහන්න ඕන. දැන් අපි කලිසම හොඳ පිට හරව ගන්නවා. හරවගෙන කකුලේ වාටිය රවුමට මහගෙන යනවා. අපි වාටිය මහන අඟල් 1මාරක මැහුම් වාටියක් ගත්තා. අඟල් භාගයක් ඇතුළට නවලා අඟලක් පළල හිටින විදිහට මම වාටිය මහගෙන යනවා. දැන් ඔයාලට කලිසම හොඳ පිට පැත්ත හරවගෙන වාටිය මහන එක ලේසි. කන පිට හරවගෙන මහනකොට ටිකක් අමාරුයි. මේ විදිහට අපි කකුල් දෙකේම වාටිය මහ ගන්නවා. දැන් අපි කකුල් දෙකේම වාටිය මහගෙන ඉවරයි. කලිසම මහගෙන ඉවරයි. දැන් අපි මහල ඉවර කරගත්තු කලිසම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැන් ඔයාලට මේක බොහොම සැහැල්ලුවෙන් අඳින්න පුළුවන් කලිසමක්. මේක ඔයාලට දැන් මම මේක 3 කාලකට විතර මහලා තියෙන්නේ. දිගට මහ ගන්න පුළුවන්. දැන් ඔයාලගේ ඉදිරිපස පිටුපස හොයාගන්න. දැන් මම මාක් එක දාලා තියෙන්නේ. මෙතෙන්ට මම පොඩි බෝ එකක් තියලා මහනවා පොඩි රිබන් එකකින්. ඔයාලටත් පුළුවන් අන්න ඒ වගේ පොඩි රිබන් එකකින් බෝ එකක් තියලා මහ ගන්න ඉදිරිපස හොයාගන්න. දැන් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදියට මේ වගේ සැහැල්ලු කලිසමක් මහ ගන්න.